අනේ මගේ මහන්සියට වටිනාකමක් හම්බ වෙනවා. බලමු අදවත් වතුර හම්බෙයිද කියලා. ගොඩක් කට්ටිය දැන් මගේ වීඩියෝ එක උඩින් විතරයි බලලා යන්නේ. ලයික් කරන්නෙත් නෑ, ෂෙයා කරන්නෙත් නෑ. මන් දන්නේ නෑ මොකක්ද හේතුව කියලා. හැබැයි මන් තරහකුත් නෑ. එහෙම කරා නම් මට පොඩි හරි සතුටක් එයි නේද? එතකොට තව කට්ටියට මගේ වීඩියෝ එක පෙන්නනවනේ. ආයිබෝවන් වාසනාවන්. දැන් ලිඳේ ගැඹුර කොච්චරක් කියලාද ඔයාලා හිතන්නේ. මෙහෙම අරන් ගිහලා අභ්‍යවකාශයෙන් මතුවලා සෙල්ෆි එකක් ගහුවොත් අභ්‍යවකාශයෙන් නම් මම සතුටින්. ඔයාලා දන්නවද ඔය කොලත්තක් ගහලා තියෙන්නේ මොකටද කියලා? කියන්න දෙයක් නෑනේ. ලිඳ ඇතුළේ පට්ටම රස්නේනේ. ඒ කියන්නේ ඔක්සිජන් අඩුයි. ඔක්සිජන් අඩු එකට තමයි මම කොලත්තක් ඔය ගහලා වැඩ කරන්නේ. අනික දැන් එන්නෙන්නම් වැඩේ අමාරු වෙනවා කියලා මට තේරෙනවා. ගොඩක් කට්ටිය දැන් කියනවා මම ගියාත් මේ පතල් හාරපෙකෙත් දුවපෙදි කියලා. ගියාත් මේ මැණික් ඕන උනාට මට දැන් මේ ආත්මේ ඕනේ වතුර. මැණික් වෙනකොට මගේ හොරගෙඩිය සෙට් එකේ ඉන්නවනේ. ආහා බොරුද? වතුර හොයන්නත් වතුර බීලා වැඩ කරන්න එපේ. කන්න නම් මොකුත් නෑ අද. තාම පස් සවලෙන් උඩට දාන්නේ හොඳේ. ඒ කට්ට කාලේ තියන අය දන්නවා කොච්චර වේදනාවක් අත් දෙකට එනවද කියලා. අදත් මට බැලලා හරි කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම හැම කමෙන්ට් එකකටම වගේ රිප්ලයි කරනවා. කමෙන්ට් කියනකොට තමයි මගේ ලිඳ කපන මහන්සිය පොඩ්ඩක් හරි නැති වෙන්නේ. දැක්කත් ලිඳයි මාවයි දැන් පේන විදිහ. ඒකේ මාව පේන්නේ ඇටි කෙහෙල් ගාපු බුඩුවෙක් වගේ. එහෙනම් මගේ සහෝදර සහෝදරිය ටිකට උතුරන්නම හරියන්න ඕනේ. ජයෙන් ජයෙන් වේවා. බුදුසරණයි ජේසු පිහිටයි දෙවි පිහිටයි.